ආයුබෝවන්. ඉතින් අද අපි ගවේෂණය කරන්න යන්නේ මේ ලෝකේ සංචාරය කරන්න හොඳම සංචාරක ස්ථාන කිහිපයක් ගැන. සංචාරක ස්ථානයක් කිව්වොත් කාගේ මතකයට නැගෙන්නේ චීන මහා ප්‍රාකාරය, ටච් මහල් මැදිරිය වගේ ස්ථාන. ඉතින් අද අපි ළමා ගවේෂක තුලින් කතා කරන්න යන්නේ අපේ ලංකාවේ වගේම ලෝකේ තියෙන ඉදි වූ සහ ඉදි කෙරූ විශ්මිත ලෝකයේ හොඳම සංචාරක ස්ථාන කිහිපයක් ගැන. ඉතින් රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ ගවේෂණාත්මක වීඩියෝවෙත් අවසන් තප්පර කිහිපය තෙක්ම. ළමා ගවේෂක අංක 10 ජෙනෙහි මහාපල්ලිය මාලි. ලෝකයේ දැනට පවතින මැටි ගොඩවලින් ඉදිකරන ලද විශාලතම ගොඩනැගිල්ල ලෙස සැලකෙන ජෙනෙහි මහාපල්ලිය පිහිටා ඇත්තේ මාලි රාජ්‍යයේ බානිගං ඉවුරේ. මුල්ම වරට 13 වන සියවසේදී ගොඩනංවන්නට ඇතැයි සැලකෙන එය 17 වන සියවසේදී පමණ නටබුන්ව ගොස් ඇති අතර 1907 දී එය යළිත් වරා සූඩානෝ සහේලියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සම්පූර්ණයෙන්ම ගොඩනංවා තිබෙනවා. අදටත් ඉස්ලාම් බැතිමතුන් වන්දනාමාන කටයුතු සඳහා යොදා ගන්න ජෙනෙහි මහාපල්ලිය අප්‍රිකානු මහද්වීපයේ ඇති ජනප්‍රියම මංසලකුණක්. මීටර් 3ක් පමණ උස සමචතුරස්‍රාකාර පාදමක් මත ඉදිකර ඇති මෙය මීටර් 16ක පමණ උසකින් යුතුය. 1988 දී යුනෙස්කෝ සංවිධානය විසින් ජෙනෙහි මහාපල්ලිය සහ පැරණි නගරය ලෝකුරුමයක් ලෙස නම් කළ තිබෙනවා. අංක 9 චන්ද් බවෝරි ඉන්දියාව. චන්ද් බවෝරි නමින් හඳුන්වන පියගැට සහිත ළිඳ පිහිටා ඇත්තේ රාජස්ථාන ප්‍රාන්තයේ අබානේරි නම් පැරණි ගම්මානයේ. අතීතයේදී අබානාග්‍රි හෙවත් ප්‍රභාවයෙන් නගරය යනුවෙන් නම් කරන ලද මෙය අද වන විට නටබුන්ම ගොස් තිබුණද ක්‍රිස්තු වර්ෂ 800 දී පමණ ඉතාම ශාස්ත්‍රීයව පැවතුණු බව ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වෙන්නේ. නගරය ගොඩනැගූ කාලයේදීම චන්ද්‍ර නම් රජුගේ රාජ්‍ය සමයේදී ඉදිකරන ලද චන්ද් බවෝරි ළිඳ මහල් 13ක් පුරා පැතිරුණු පියගැට පෙළ 3500කින් යුක්ත වන අතර දල වශයෙන් අඩි 100ක් පමණ ගැඹුරුයි. ඒ නිසාම මේ දැනට ඉන්දියාවේ ඇති ගැඹුරුම සහ විශාලම පියගැට සහිත ළිඳක් ලෙස සලකන අතරම රාජස්ථානහි ඇති පැරණිතම සහ වඩා සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථානය ලෙස සැලකෙනවා. චන්ද් බවෝරි ළිඳ ගොඩනැංවීමෙන් පසුව එය සන්තුෂ්ටියට අධිපති හර්ෂසිද්ධි දෙවගන වෙනුවෙන් කැප කර තිබෙනවා. අංක 8 පාර්ලිමේන්තු මන්දිරය රොමානියාව. ලෝකේ බරින් වැඩිම ගොඩනැගිල්ල ලෙස සැලකෙන රොමානියාවේ පාර්ලිමේන්තු මන්දිරය පිහිටා ඇත්තේ බ්ලූ ක්‍රෙස්ට් අගනුවරෙහි. ලෝකයේ දෙවැනි විශාලතම පරිපාලන ගොඩනැගිල්ල වන මෙය වැඩිම වටිනාකමකින් යුක්ත පරිපාලන ගොඩනැගිල්ල ලෙසද 1997 දී ඉදිකිරීම් කටයුතු නිම කරන ලද පාර්ලිමේන්තු මන්දිරය සඳහා ගිය මුළු වියදම යුරෝ බිලියන 3ක්ද වෙනවා. ගෘහ නිර්මාණ ශිල්පීන් 700කගේ දායකත්වයෙන් යුතු මෙය සම්පූර්ණයෙන්ම ඉදිකර ඇත්තේ රොමානියාවේ නිෂ්පාදිත අමුද්‍රව්‍ය යොදාගෙන. මහල් දුසිමකින් සමන්විත පාර්ලිමේන්තු මන්දිරය ඇති මුළු කාමර ගණන 1100ක්. මැදුරේ ඇතුළත දක්නට ලැබෙන අලංකාර පොකුරු පහන් හේතුවෙන් නරඹන්නන් අතර ප්‍රකටමෙහි වාර්ෂික නඩත්තු වියදම ඇමරිකානු ඩොලර් බිලියන 6.1 යන බවයි වාර්තා පොත් පෙන්වා දෙන්නේ. අංක 7 ස්ටාරි මෝස්ටෙවත් පැරණි පාලම බෝස්තියා සහ හර්සිගෝවිනා. 16 වැනි සියවසේදී ඔටෝමන් අධිරාජ්‍ය පැවති සමයේදී ගොඩනංවන ස්ටාරි මෝස්ටෙවත් පැරණි පාලම පිහිටා ඇත්තේ බොස්නියා සහ හර්සගෝවිනාහි මෝස්ටා නුවරයි. එය නෙරෙට්වාන ගංගාවෙන් වෙන්වන නගරයේ කොටස් දෙකක් එක් කර තියෙනවා. වසර 427ක් පුරාවට පැවති නොසැලී පැවති පාලම
1993 ක්‍රොයට් බොස්නියක් යුද්ධ සමයේදී විනාශ වූ අතර 2004 වසරේදී නැවත ගොඩනැංවීමෙන් අනතුරුව මහජනතාව සඳහා විවෘත කෙළුණා. බොස්නියා සහ හර්සගෝවිනා රාජ්‍යයේ ඇති ප්‍රකටම සලකුණක් ලෙස සැලකෙන මෙය ඉස්ලාමීය ගෘහ නිර්මාණ ශිල්පයට අයත් අති විශිෂ්ට නිර්මාණයක්. එය සැලසුම් කර ඇත්තේ ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කළ මීමාර් සිනාන් විසින්. අංක 6 කුම්භල්ගාර් බලකොටුව ඉන්දියාව. රජුන්ගේ දේශය යන අරුතින් නම් ලබා ඇති ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තය ඉපැරණි බලකොටු සඳහා ප්‍රසිද්ධයි. 15 වන සියවසේදී මේ ගොඩනංවා ඇත්තේ රාණා කුම්භ හෙවත් කුම්භකර්ණ රජු විසින්. 19 වන සියවස දක්වාම යුද්ධ කටයුතු සඳහා යොදාගත් මෙය වර්තමානයේදී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව පවතින අතර 2013 වසරේදී රාජස්ථානයේ අනෙකුත් බලකොටු සමග යුනෙස්කෝ සංවිධානය විසින් ලෝකුරුමයක් ලෙස නම් කර තිබෙනවා. බලකොටුවේ ආරක්ෂාව පිණිස ඉදිකර ඇති ප්‍රාකාරය කිලෝමීටර් 38ක් තරම් වූ දුරකට විහිදෙනවා. එය චීන මහා ප්‍රාකාරයට පසුව ලෝකයේ ඇති විශාලතම ප්‍රාකාරය ලෙසයි සැලකෙන්නේ. එසේම චිත්තෝගර් බලකොටුවෙන් පසුව රාජස්ථානයේ ඇති විශාලතම බලකොටුව වන්නේද කුම්භල්ගාර් බලකොටුව. අංක 2 ෂෙයිඛ් ලොට්ෆොලා පල්ලිය ඉරානය. පර්සියානු ගෘහ නිර්මාණ ශිල්පයේ අග්‍රගණයේ නිර්මාණයක් ලෙස සැලකෙන ෂෙයිඛ් ලොට්ෆොලා පල්ලිය ගොඩනංවා ඇත්තේ 17 වැනි සියවසේ සෆාවි රජ සමයේ. ඉරානයේ ඉස්ෆහාන් නුවර පිහිටා ඇති එය සැලසුම් කර ඇත්තේ නම් ෂයිඛ් බහායි නම් ගෘහ නිර්මාණ ශිල්පියා විසින්. ප්‍රමාණයෙන් කුඩා ෂෙයිඛ් ලොට්ෆොලා පල්ලිය යොදාගෙන ඇත්තේ රාජකීයයන්ගේ පෞද්ගලික පල්ලියක් ලෙසයි. ඉතාමත් අලංකාර උළු ඉස්ලාමීය විචිත්‍ර අක්ෂර සහ සියුම් ලියවැල් මෝස්තරයන්ගෙන් සමන්විත මෙහි බිම ආවරණය කිරීම සඳහා අතීතයේදී ඉස්තරම්ම පර්සියානු බුමුතුරුණු යොදාගෙන තිබෙනවා. අංක 2 දෛරාවර් බලකොටුව පාකිස්තානය. සමචතුරස්‍රයක හැඩයට පිහිටෙනසේ පාකිස්තානයේ දෛරාවර් බලකොටුව නිර්මාණය කර ඇත්තේ 9 වැනි සියවසේදී. ඒ රාවල් දේවරාජ් පට්ටිනම් රජුගේ අනුදැන්ම මතයි. චෝලිස්තාන් කාන්තාරයේ මැදේ පිහිටා ඇති දෛරාවර් බලකොටුව ඉතිහාසයේ පුරාවටම නොයෙකුත් ආක්‍රමණික කණ්ඩායම් යටතට පත් වූ අතර 1733 දී බහවල්පූර්හි නවාබ් වූ පළමුවනි සදීක් මුහබඩ් බාන් විසින් එය වර්තමානයේ පවතින ආකාරයට යළි ගොඩනගා තිබෙනවා. එහි ඇති සංස්කෘතික වටිනාකම හේතුවෙන් පාකිස්තාන් රජය 2016 දී එය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන මෙන් ඉල්ලා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කර ඇති අතර යුනෙස්කෝ සංවිධානය එය සලකා බලා එය තාවකාලික ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. අංක 1 සිංහරාජ වනාන්තරය ශ්‍රී ලංකාව. සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවෙහි මධ්‍යම කඳුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කඳු වැටියේ උස මීටර 300ක් 1170කට සීමා වේ. හෙක්ටියාර 11250ක පැතිර පවතින ජාතික වනෝද්‍යානයකි. එය ගාල්ල මාතර රත්නපුර දිස්ත්‍රික්කයන්ට සීමා වේ. එය අන්තර්ජාතික අවධානයට ලක්වී ඇති අතර යුනෙස්කෝ විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ලෙස නම් කොට ඇත. ශ්‍රී ලංකාවෙහි පහත රටවැසි වනාන්තර පරිසර කලාපයේ කොටසක් වන මෙම නොඉඳුල් කඳුකරවැසි වනාන්තරය පිවිසුම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක්වීමෙන් ආරක්ෂා විය. එය 1907 වසරේදී ජෛවගෝල රක්ෂිතයක් ලෙසද 1988 වසරේදී ලෝක උරුමයක් ලෙසද නම් කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. රක්ෂිතයේ සිංහ රාජය යන නාමය සිංහ රජදහන අරුත් රක්ෂිතයේ නැගෙනහිර දෙස සිට බටහිර දෙසට දුර කිලෝමීටර් 81ක් සහ
උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම දොර කිලෝමීටර් 7ක් වුවද ඒ ශාක විශේෂ මෙන්ම කෘමීන්, උභයජීවීන්, උරගීන්, පක්ෂීන් සහ ක්ෂීරපායින් ඇතුළු ආවේනික ජීවි විශේෂ සඳහා සුරක්ෂිතා බේභූමියකි. ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහිදී පහසුවෙන් දැකගත හැකි නොවේ. මෙහිදී අවසන්ත කලාපීය අලි තිදෙනා දැකගත හැකි අතර දිවියන්ද දක්නට ලැබෙනුයේ දුර්ලභ වශයෙන්. මෑතකදී දුර්ලභ කළු දිවියෙකුගේ මරණයක් වාර්තා වූ අතර බහුලව දැකිය හැකි විශාලම ක්ෂීරපායි ජීවියා වනුයේ ශ්‍රී ලංකා අලුවඳුරායි. එක් ආශ්චර්යජනක සංසිද්ධියක් වනුයේ පක්ෂීන් බොහෝ විට ආහාර සොයා යාම සඳහා සාමූහික රංචු වශයෙන් හැසිරීම ප්‍රවණතාවයක් දැක්වීම. මෙවැනි රංචුවක් බොහෝ විට මහ කඩුවා සහ රතු දෙමළ යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙසද රතු දෙමළ ഘോഷාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිතය. මෙහි විවිධ පක්ෂීන් දැකගත හැකිය. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක ඉවරයි. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා bell notification on කරන්න. ඉතින් like කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ ලෝකයේ හොඳම සංචාරක ස්ථාන 8ක් ගැන. ඉතින් මම ළමා ගවේෂක තුලින් ගුෂාන් එච්චර ඔයාලට සුබ දවසක්.